Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Pānāti pātā veramani sikkhapadang samadhiyāmi Adinādana veramani sikkhapadang samadhiyāmi Kāmesu miccācārā veramani sikkhapadang samadhiyāmi Musāvādā veramani sikkhapadang samadhiyāmi Surameraya majjapamadatthāna veramani sikkhapadang samadhiyāmi Sadhana Samanta Cakkavalesu atra gaccantu devatam Saddhammam munirājassa sunantu sagga mokkadam Dhamma savana kālo ayam bhagantā Dhamma savana kālo ayam bhagantā Dhamma savana kālo ayam bhagantā Namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa yo sassang sassena sanggame manusejine ekang tadeyattanang sabe sanggama juttamoti වැඩ මොහ වැඩ සිටින මාළිය
ශ්‍රී මංගලාරාම පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධීශ්වර වයඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක අති ගෞරවනීය අපේ නායක හඳුරන වහන්සේ වරප්‍රධාන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගෙන් අවසරයි මායිලිය පෞර සංවිධානයේහි නිලධාරී මහත්වරුන් ඇතුළු සමාජික පිනැති තුරුණු දරුවනි ධර්ම ශ්‍රවණය සඳහා මේ අවස්ථාවට සහභාගී වී සිටින ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතිය ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි තෙවරක් පාද ස්පර්ශය කරන්නට යෙදුණු පුණ්‍යවන්ත භූමියක්. උන්වහන්සේ තෙවරක්ම වැඩි නොහික්මුණු අකීකරු රෞද්‍ර ගොරහැඩි මිත්‍යා දෘෂ්ටික මෝඩ මානව වර්ගයාව සුගතිගාමී කරන්නට ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ශ්‍රී ලංකා දීපයට ලෞතර ශ්‍රී සද්ධර්මයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙහි මානවයා තුල ක්‍රියාවට නම්වන්න ඔවුන්ට සද්ධර්ම හුරුව ලබා දෙන්නට ලංකාදීපයට වැඩමවන්නට යෙදුණා. උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ එවකට හිටපු දේවානම්පියතිස්ස මහරජුරුවන්ගේ ඉඳලා මහඇමතිවරු මැතිවරු මන්ත්‍රීවරු පළාත් නායකයෝ ආදී කොට ඉහළ ස්තරයේ ඉඳලා පහළට ධර්මයේ දේශනා කරන්නට සලස්සලා ධර්ම අවබෝධය ලබාගෙන රටවැසියාට ක්‍රමානුකූලව ධර්ම අවබෝධය ලබා දෙමින් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන්ම කර්මාන්ත 64ක් ඉන්දියාවෙන් ලංකාවට ගෙනල්ලා ඒ කර්මාන්ත 64 ධර්මානුකූලවම ක්‍රියාවට නම්වලා මේ ලංකාව සුපෝසිත පුණ්‍යවන්ත නිර්වාණගාමී ලෝකයේම net පැහැර ගන්න හිත් පැහැර ගන්න අති උතුම් පුණ්‍ය භූමියක් බවට පත් කරන්නට යෙදුණා. ඒ පින්බිමේ අද වෙනකොට අපි ක්‍රමානුකූලව ආපු ගමනක් පේන්න නැහැ. අක්‍රමවත්ව අවිධිමත්ව ආපු ගමනක ප්‍රතිඵලයක් හැටියට වර්තමානයේ වෙනකොට අපි ආධ්‍යාත්මීය වශයෙන් කඩා වැටුණු ආර්ථික වශයෙන් කඩා වැටුණු දේශපාලනික වශයෙන් කඩා වැටුණු සෞඛ්‍ය වශයෙන් බිඳ වැටුණු අධ්‍යාපනික වශයෙන් කඩා වැටුණු බිඳ වැටුණු
නානාවිද ක්ෂේත්‍රයන් ඔස්සේ බැලුවාම මිත්‍යා දෘෂ්ටික ප්‍රාථමික සමාජ ක්‍රමයකට ආපහු වැටිලා තියෙනවා. හේතුව ධර්මයේ ආශ්‍රය ධර්මාවබෝධය තුලින් නොලද නිසා ඒ වෙනුවෙන් උත්සාහයක නොයෙදෙන නිසා රාගික කෙලෙස් බර ඉන්ද්‍රිය ගෝචර ලෝකේ වහලුන් වූ නිසා අපිට ඒ ඉරණම උදා වෙලා තියෙනවා. මම අදත් පන්සලේ වැඩ කරපු බාසුන්නහලව කුරුණෑගල කරලලා එන ගමන් බල බලා ආවේ. මම්මාවත් වල යන්න බැරි තරමට තද බදයක් තියෙන්නේ. අපිට තේරෙන්නේ අපි කරන දේ කවර කරුණක් නිසා කරනවද කියලා තේරෙන්නේ නැති මෝඩ ගමනක අපි ජීවත් වෙනවා. මුළු අවුරුද්දක් පුරාවට මහන්සි වෙච්ච අපි අවුරුද්ද නිමාවේ ලද වාග්ය තමාගේ පරිසරයේ ඥාති හිත මිත්‍රාදීන් සමග බෙදා හදාගෙන සතුටු වෙලා ඒ සෞභාග්‍ය ඉදිරියට අරගෙන යන්න ප්‍රාර්ථනා පිහිටුවන අදිස්ථාන කරන වැඩපිළිවෙලක් හදන බක්මහට ලෑස්ති වෙනවා. බක්මහ උලෙලට මිනිස්සු පිස්සෝ වගේ කරන්නේ මොනවාදයි නොදැන යන ගමන. අවබෝධයෙන් නෙමෙයි. සමහර විට ඔබට හිතෙනවා ඇති දැන හාමුදුරුවනේ මේ වැරදි කරන්නේ කියලා. නෑ, මිනිස්සු දැන කවදාවත් වැරදි කරන්නේ නෑ. වැරදි කරන්නේ නොදන්නා නිසා. ඒ නොදන්නා කමට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අවිද්‍යාව කියලා. අවිද්‍යාවේ සාමාන්‍ය සරල පදේ තමයි මෝඩකම. මේ ඉන්න සියලුම දෙනා යම් ප්‍රමාණයන්ගෙන් මෝඩ ජීවිත තමයි ගෙවන්නේ. ඒ ජීවිතය ඇතුලේ තියෙන්නේ සුවිශේෂී ආධ්‍යාත්මීය ධර්මයක් නෙවෙයි. සමාජීය ධර්මයක් නෙවෙයි. සංස්කෘතික, ජාතික, ආගමික දැකීමකින් කරන ක්‍රියා නෙමෙයි. ඔබ ගාව තියෙන්නේ අන්ධ භක්තියෙන්, අන්ධ විශ්වාසයෙන්, අන්ධ වී සතුටු වෙන්නට හදන මානසික මට්ටම. එකෙන් අත මිදෙන්න නම් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත භික්කවේ කියලා. එකෙන් අත මිදෙන්න නම් ඔය තියෙන රෝගයෙන් ලෙඩෙන් අත මිදෙන්න නම් ඔක ලෙඩක්. ඔබට තියෙන ඔය ගතිය ලෙඩක්. මොකක්ද ලෙඩේ? මේ ලෝකෝටම පොදුවේ තියෙන ලෙඩේ මොකක්ද? මේක තමයි ලෝකේ තියෙන දරුණුම රෝගය. ඒකට කියනවා සබ්බේ පුතච්චන උම්මත්තක. ලෙඩේ තමයි උම්මත්තක.
සියලුම කෙලෙස් බර සත්වයාට පිස්සු. ඇත්තටම පිස්සු තමයි. මේ සමාජයේ ඔබ හොඳට බලන්නකො. බලාගෙන ඉන්නකොට දැනෙනවා ඇත්තටම පිස්සු කියලා. මම මේ මෑතකදී දැක්කා වසර ගාණක් හෙළුවෙන් ඉඳලා රෙද්දක් 70ක් බෙදලා දෙනවා කිව්වා වාගේ විශේෂයෙන් කාන්තාවගේ ගෑනුන්ගේ පිස්සු ගතිය වැඩි. මේ ආබද නගරයක කිලෝමීටර 3ක් 4ක් විතර හිටියා පොලිම පුතා මේ සල්ලි දීලා වෙදි ගන්න. නිකන් නෙවෙයි සල්ලි දීලා වෙදි ගන්න. මහා සාර ගිනි අවුවේ අවුව කාගෙන රෙදි නැතුව හිටපු අය කොහොමද රෙදි නැතුව තමයි මම නම් රෙදි අඳගෙන හිටියත් ඒ අයගේ හෙළුව වහන්න බෑනේ ලැජ්ජා බය දෙක තියෙන්න බෑ රෙදි අඳින්නේ විලි වහ ගන්න ලැජ්ජාව බිය ආරක්ෂා කරගෙන ආධ්‍යාත්මීය ලෝකයකට අවශ්‍ය භව ඉදිරියේ ලැජ්ජා බය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න උවමනාවක් දැක්මක් නැති ලැජ්ජාව ඔබට නැහැ. අනේ ගතිය තියෙනවා. එන්න සිහිය පිටුවා ගන්න. ඔයාලා දැක්ක නේද පහුගිය දවස්වල මේ මාසෙක පළවෙනිදා තිබ්බා මුස්ලිම් අයගේ අවුරුද්ද. ඔයාලා දැක්කද මෙවැනි උම්මත්තක භාවයක්? ඔයාලා දැක්කද බේබද්දෝ පාරවල් වල යනවා? ඒ ගමක ඔයාලා දැක්කද බේබද්දෝ ඉන්නවා? ඔවුන්ගේ ජාතික උත්සව ආගමික උත්සව වෙලාවක ඔබ දැකලා තියෙනවද බේබද්දේ? ඔවුන්ගේ මල ගෙදරක ඔබ දැකලා තියෙනවද බේබද්දේ? නෑ. ඒ වගේම අපේ නායක හඳුනේ මම ලංකාව වටේම දැන් 30-40 වතාවක් ගිහින් තියෙනවා. ලංකාවේ එක මහලු නිවාසයකවත් මුස්ලිම් ළමයි නෑ. මුස්ලිම් ළමා නිවාසයක මුස්ලිම් ළමයි නෑ. මහලු නිවාසයක මුස්ලිම් අම්මලා තාත්තලා නෑ. ඉන්න තරමක් ඉන්නේ සිංහලයෝමයි. ඔබට මේ ප්‍රායෝගික ලෝකේ පේන්නේ නැද්ද ඇස්වලට? කොහෙද වැරද්ද තියෙන්නේ? කාටද පිස්සු තියෙන්නේ? කවුද මිනිස්කමට පිටුපාලා යන්නේ? උම්මත්තක භාවයක් නේද මේ අපි ගෙවන ජීවිතය ඇතුලේ තියෙන්නේ කියලා ඔබට තේරෙන්නේ. ඒ නොතේරෙන්න හේතුව තමයි දෘෂ්ටියේ හීන භාවය, නොදැකීම, ඇත්ත ඇති සැටියෙන් නොදැකීම. ඒකට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ මිත්‍යා දෘෂ්ටිය කියලා. අපට තියෙන්න ඕන සම්මා දිට්ඨිය. හරි දේ හරි විදිහට දැකීමේ නුවණ. ආන්ගේ නුවණ ලබා දෙන්න තමයි මේ කඩාගෙන බිඳගෙන යන මහා සැඩ පහරකට බඳින ලද පෞරක් බැම්ම ආරක්ෂක වළල්ලක් හැටියට මායිලිය පෞර සංවිධානයේ මගින් මේ බිඳගෙන යන ආචාර විද්‍යාත්මක ලෝකය වටිනා හෙළ සංස්කෘතිය ජාතිකත්වය ආගමාලය
බෞද්ධ දර්ශනය ආරක්ෂා කරලා මේ රටේ වත්මන් පරපුරටත් අනාගත පරපුරටත් සත් දැකීමක් යහපත් දර්ශනයක් යහපත් ජීවන ක්‍රමයක් සතුටින් දිවිගෙවන ශ්‍රී ලාංකීය පුරවැසියෝ ටිකක් හනන්න මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මය සිදු කරනු ලබන්නේ. බණහන එක හරි අමාරු වැඩක්. ලේසි නෑ. ධර්මයේ ශ්‍රවණය කරන්න ආසාවක් තියෙන්න ඕන. ඒ ආසාව එන්නේ සද්ධාව තිබ්බොත් පමණයි. සද්ධාව නැත්නම් ආසාව වෙන්නේ නෑ. සද්ධාය වික්කවේ සම්මුඛී භාවා සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. සද්ධාවන්තයාට යහපත් වූ අරමුණුම පහළ වෙනවා. ඒ අරමුණම මහා පුණ්‍ය කර්මයක් වෙනවා. ශ්‍රද්ධාව නැති අයට මේ වාගේ වැඩසටහන නිසරු එකක් වගේ තමයි පේන්නේ. ඒකට කාලය වියදම් කිරීම, ශ්‍රමය වියදම් කිරීම, ධනය වියදම් කිරීම නිකරුණේ කරන අපරාධයක් හැටියට මෝඩ මානසිකත්වයෙන් දකින්න. එන්න බණහන එක හරි අමාරුයි. දැන් මෙතන ඉන්න අය දිහා බැලුවාම මට පේනවා මනමින් බණහන්න හිත, කය, වචනය සංවර වෙන්න ඕනේ. ඔබේ කය සංවරයි පේනවා. වචනය සංවර බව පේනවා. හැබැයි හිත සංවරද කියලා පේන්නේ මම දන්නවා හිත සංවර නැහැ. අසංවරයි. ඔබ ඔබේ ආසා කරන බක්මහා දීගෙට තව තියෙන්නේ දින දෙකයි. ඔළුවේ තියෙන වැඩ බොමයි. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. ඇතුළේ ජට පිටත් ජට ජටවලත් ජට. බොහෝ වැඩ එක පිට වැටිලා. ඒවා මත හිත ගැටෙමින් ඒ තැනට දුවමින් ඔබේ හිත වෙහෙසෙනවා මට පේනවා. දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. මායාගේ බන්ධනේ මිදෙන්න නම් දුර ගමන් යන තනිව හැසිරෙන ප්‍රවේගකාරී කුළු හරකෙක් වාගේ වූ ඔබට පමණක් පේන ඔබේ හිත ඔබම හීලා කරන්න ඕන. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිස අන් කෙනෙකුගේ පිහිටක් නැහැ. තමන්ට තමන්ගේ පිහිට. ඒකට තමන්ව හදා ගන්න ඕන. හීලා කර ගන්න ඕන. බුද්ධිමත් කර ගන්න ඕන. ඥානාන්විත මිනිසෙකු ලෙස මේ විශ්වයේ කාලය, ශ්‍රමය, ධනය ඒ නුවණින් හසුරවන්නට පුළුවන් වාසනාවන්ත මානව සම්පතක් වෙන්න පුළුවන් නම් විතරයි පින්නතුනි බණහන්න පුළුවන්. ධර්මයෙන් වැඩක් ගන්න පුළුවන්. එහෙම නැතුව බෑ. ඔයාලගේ සංස්කෘතිය ඔයාලා ආත්ම ලාභයට වෙනස් කරලා තියෙන වේගෙන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ නිර්මාණය කළ බෞද්ධ දර්ශනයට අනුගත බෞද්ධ සංස්කෘතිය මේක නෙවෙයි. බෞද්ධ සංස්කෘතිය මේක නෙවෙයි. ඔබ ජීවත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික සංස්කෘතියේ.
ඒ කාලේ ලංකාවේ තිබ්බේ බෞද්ධ සංස්කෘතිය. බක්මහ කියලා කියන්නේ ඒ සංස්කෘතියටම ගොඩ නැගුණු උතුම් මාසයක්. බක් කියලා කියනවා ලොකු කියන්නේ. පිරුණු සම්පූර්ණ වූ ගොඩ නැගුණු වැඩි දියුණු වූ ආනන්දනීය වූ සෞභාග්‍ය වූ කියන බොහෝ අරුත් ඇති පදයක් තමයි බක් කියලා කියන්නේ. දැන් ඔබ අහලා තියෙනවානේ බක ගාලා hina වුණා කියලා. නේ? ඒ මහ හයියෙන් ලොකු හිනාවක් පෑවා කියනවා. බක්කම්ම කියන්නේ කාටද? ලොකු අම්මා. බක්කප්පච්චි කියන්නේ ලොකු තාත්තා. ඔය ලංකාවේ ප්‍රාදේශීය වශයෙන් තියෙන ඒ පළාත්වල දිස්ත්‍රික්කවල භාෂාවන් තියෙනවා. ඒ භාෂාවන් දිහා බැලුවහම අපිට පේනවා. එතකොට මේ බක් මාසය කියලා කියන්නේ අපිට මුණ ගැහෙන ලොකුම වැදගත්ම ශ්‍රේෂ්ඨතම මාසයක්. ඇයි? විශ්වාසා පරමාඥාති සොඳුරුම නෑකම උතුම්ම නෑකම ස්ථාපිත කරන පින්වන්ත කාලයක්. දන් දෙන මාසයක්. යුතුයකම් ඉටු කරන මාසයක්. බොහෝ මානවයාගේ අඩුපහඩු එකිනෙකා එකතු වී බෙදා හදාගෙන පිරිමහගෙන හැමෝම එකවාගේ සතුටු වෙන වැදගත්ම පිරුණුම පුණ්‍යවන්තම මාසයක්. නමුත් පින්නතුනේ අවාසනාව ඒ වාගේ තියෙන වටිනා ආචාර විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක බෞද්ධ දර්ශනයට අනුව පුණ්‍යවන්ත වූ කුසල විපාක ගෙන දෙන ඒ උතුම් සංස්කෘතිය අපි රාගික කෙලෙස් බර මිත්‍යා දෘෂ්ටික හැඟීම් හින්දා විනාශ කරලා දානවා. ඒකෙන් අත මිදී පින්වත් බෝසත් ගමනක් යන්න අද මේ පෞර තුරුණු දරුවන්ගේ සංවිධානය ඔබට මේ ධර්ම දානමය මහා පින්කම දායාද කරලා තියෙනවා. සෝබා දහම ඔබට ආශිර්වාදයක් වී අද දවසේ අවකාශය ලබා දීලා තියෙනවා. වාසනාවන්තයි. ඒ නිසා මේ ගෙවෙන ඉදිරි දින ටික ගෙවෙන ඔබේ ඉදිරි කාලය අනාගතය පුණ්‍යවන්ත සමාජීය ගෘහීය මානව සම්පතක් හැටියට මේ විශ්වයට වැදගත් ආදර්ශ සම්පන්න නිර්වාණගාමී ජීවිතයක් කොට මතු පරම්පරාවට පිරුණු ශ්‍රී ලංකාවක් තනා තියන්නට පුණ්‍යවන්ත ශ්‍රී ලංකාවක් තනා තියන්නට අද මේ ධර්මානුශාසනාවෙන් ගත යුතු හරය ප්‍රයෝජනේ ඵලය ලබා ගන්න මහන්සි ගන්න. සුණාත ධාරේත චරාත ධම්මෝ හොඳට අහලා අවබෝධ කරගෙන
අවබෝධිත ඒ උතුම් ධර්මය අනුව හැසිරෙන්න මහන්සි ගන්න. ඔබට අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙලා නැති හින්දා හැසිරෙන්නේ. මම එක උදාහරණයක් කියන්නම්. උදාහරණම එළි වෙනකන් කිව්ව හැකි එකක් කියන්න. පොඩි අයටත් නාකි අයටත් මැද අයටත් වටිනා. අපේ නායක හඳුන්නේ වර්තමාන සංස්කෘතියේ තියෙනවා දැක්මක් ආකල්පයක් තියෙනවා වැරදි. සිල් හි පිළිගන්න ඕන, සිල් සමාදන් වෙන්න ඕන, සිල් ගන්න ඕන නාකි වුණාම කියලා. දැන් මායිලිය පන්සලට උනත් අපේ නායකයන්ට පේනවා ඇති සිල් ගන්න එන්නේ කවුද? හං ඇකිලිච්චි, ඇට දිරච්ච, නහරවැල් වේලිච්ච, ඉස්නායු මැරිච්චි, කෙලින් ඉන්න බැරි, දිරච්ච කරක්ක වගේ ටිකනේ. ඒ ටික තමයි එන්නේ. එහෙම නැතුව අවුරුදු 13 14 15 16 17 18 19 20 මේ ආයනවා සිල් ගන්න. අපේ නායකයන් මම හිතනවා එකෙක්වත් නැහැ කියලා. ওই වයසේ එකෙක්වත්. හැබැයි සිල් සමාදන් වෙන්න ඕන, සිල් පුරන්න ඕන, සිල් තියෙන්න ඕන. මං අර කී ලපටි වයසේ තුරුණු දරුවන් දක්වා අයට අතිශයින්ම හැමෝටම සිල් ඕන. නමුදු අතිශයින්ම සිල් තියෙන්න ඕන. වයස අවුරුදු 12 13 14 15 16 17 18 19 20 මේ වයසේදී සිල් නැති වුණොත් පරදිනවමයි. මුළු ජීවිතේම විනාශ වෙනවා. ඒක තමයි ඇත්ත. දැන් මෙවුන්දල අපායට යන්න පාර හදාගෙන ඉවර වෙලා නෙමෙයි ඉන්නේ. ඔය සිල් ගන්න එන අයගෙන් බහුතරයක් අපායට පාර හදාගෙන නැහැ ගහන. දැන් මවාගත්ත සංස්කෘතිය ඇතුලේ මෙවුන්දලා රඟපානවා. මායාවක් හැටියට රඟපානවා. අමූලික බොරුවක් ඔය කරන්නේ. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිති ලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කොලම් හයිය තිබ්බ කාලේ කාලා බීලා ඇඳලා පැලඳලා නටලා ගයලා පනින්න තිබ්බ පිණි ඔක්කොම පැනලා හතරහන්දි කොර වෙලා බැරුව ගිහිල්ලා නාකි වෙලා ඉන්නකොට මේ උදලා සිල් ගන්න එනවා පුතා. දැන් ඉවරයි. දැන් නාකිනේ න හැකි නොහැකි නාකි. හැකියාවක් නැති නොහැකියාවෙන් යුතු වයසේ ඉන්න නිසා තමා නාකි කියලා කියන්නේ. මොනවද නොහැකි? හොඳේව්වා කරන්නත් බෑ, නරකේව්වා කරන්නත් බෑ. එතකොට සිල් බිඳෙන්නේ නැහැ. කුසල් රැස් කරන්නත් අමාරුයි. සිල් බිඳින්නත් අමාරුයි, කුසල් රැස් කරන්නත් අමාරුයි. ඒ බැරිකම හින්දා
එතකොට එවකට පව් සිද්ධ වෙන එක වයසත් එක්ක ඉතාම අවම මට්ටමක තියෙනවා. හැබැයි පුතේ මං අර මතක් කළ ලපටි වයසේ ඉඳලා තුරුණු වයස දක්වා අසුරු සැනින් පාපයක් කරන්න පුළුවන් වැර වීර්ය ශක්තිය පිරුණු හිත දක්ෂයි. හොඳට බලන්නකෝ ලෝකෙ දිහා. පහුගිය දවස්වල අනුරාධපුරේ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළා. නාකියද? වැඩුණු කරුණ දරුවේ. ඔබේ අපේ නෑයේ. මහාධිකරණයේ සංජීව නැමැති අපරාධ කරුට වෙඩි තිබ්බා. අපරාධ කරුවෙකු තරුණ ජව සම්පන්න හැඩ වැඩ ඇති රූමත් පිරිමි දරුවෙක්. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහුගිය ටිකේ දදුරුවේ ගිලිලා මැරිච්චි, වහකාලා මැරිච්චි, හැප්පිලා මැරිච්චි, කපා කොටාගෙන මැරිච්චි, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මැරිච්චි පිරිස. හොඳට බලන්න. මේ වයඹ හිරේ ගිහිල්ලා ඉන්න, පුරුතාපලයට ගිහිල්ලා ඉන්න, පරිවාස භාරයේ ඉන්න, රෝහල් ගත වෙලා ආබාධිත වෙලා ඉන්න පිරිස අධ්‍යයනය කරලා බලන්නකො. ඒ ඔක්කොම පිළිපින්නතුනේ නාකි වයසේ කළ අපරාධ නෙවෙයි. ඔක්කොම ගැටවර තරුණ මැදියම්. ඔබට පේනවා ඇති මේ ගම්වල ගංජා විකුණන්නේ, කුඩු විකුණන්නේ, කසිප්පු පෙරන්නේ, කසිප්පු විකුණන්නේ, කසිප්පු බොන්නේ, ගංජා බොන්නේ, ඔය කියන මත්ද්‍රව්‍ය සියල්ල ගන්නේ නාකියද? ඒ නිසයි පිළිතුරු පරපුරේ නායකයෝ ආදර්ශ සම්පන්න වී බාල පරම්පරාවට ඒ ආදර්ශයේ සපයා දෙමින් යහපත් වැදගත් මානව ලෝකයක බුද්ධිමත් ආචාර විද්‍යාත්මක පුණ්‍යවන්ත නිර්වාණගාමී පිරිසක් දායාද කරන්න වග වෙන්න ඕන. ඒක අපේ නෑ. ඒක අපේ පේන්නේ නෑ. එහෙනම් අදාදම පෙරදිච්ච බව පේනවා නම්, වැරදිච්ච බව පේනවා නම් ඒකෙන් අත මිදෙන්න. අපේ විදුහල්පතිතුමා තමයි දැහැත්වත්ය දුන්නේ. විදුහල්පතිතුමාම බලන්නකෝ. ඉස්කෝලේ ඔබතුමා ඉගෙන ගත්ත කාලේ දරුවෙක් ඉගෙන ගත්ත විදියක් වර්තමානයේ ඔය ඉස්කෝලේ ළමයි ඉගෙන ගන්න උගන්වන අධ්‍යාපනය ලබන විදියක් මිත්‍යා දෘෂ්ටික පෞකාර ක්‍රමවේදයක තියෙනවා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ නායක හඳුනන මේ ඕලෙවල් විභාගයේ ඉවර වෙනදා ඉස්කෝලෙම තිබ්බු මල් පෝච්චි ඔක්කොම පොළවේ ගහලා, බෙස්සල කකුල් කඩලා, පුටු වල කකුල් කඩලා, ගොඩ ගහලා අවුරුදු 16ක් ඉගෙන ගත්ත විදුහල් මෑණිගෙන් කඩින් විභාගය ලියලා එළියට යන්නේ වැඩුණු දරුවෝ බලන්නකො. මොනවද ඉගැන්වුවේ?
මොනවද ඉගෙන ගත්තේ? මොනවද දෙමාපියෝ බලාපොරොත්තු වුනේ? වැඩේ වෙලාද? වැඩේ වෙලා නැහැ. ළමයි ඉස්කෝලේ යවන්නේ ඇයි? මට මේ පුටුව දුර වැඩි. ළඟ හිටියා නම් සට කපට කෛරාටික මූණු මට පේන්න. ඇස් දිහා බලනකොට මට කිව්වා මම දන්නවා මේ ඉන්න කවුරුවත් ඉස්කෝලේ යවන්නේ ළමයාව ඇයි කියලා දන්නේ. දැන් අර පොත්වල තියෙන අහලා තියෙන ඒවා කියයි වැදගත් පුරවැසියෙක් කරන්න. ඒක කියන්නේ ගෝයෝ. දැන් මේ ආපු ගමන එවුකෝ. වැදගත් ගැටියක තියෙනවා දැන් ලංකාවේ. අර අපි චූටි කාලේ තිබ්බ විදිහට වැදගත් එකක් තියෙනවද? අම්මට නැති අප්පට නැති ගුරුන්ට නැති ආගමට දහමට සංස්කෘතියට නැති ජාතියට කුලයට ගෝත්‍රයට නැති දරා ඉන්න නිහිතලයට බර ඇති පරිසරයට හිතකාමී නූනු ජාතියක් නේ වැඩිපුර පේන්නේ ඉන්නේ. සැබෑම මානව ලෝකයක අම්මයි තාත්තයි ළමයෙක් ඉස්කෝලේ යවන්නේ ඒ ළමයාට අධ්‍යාපනය ළඟා කරලා දෙන්න. උගන්වනවා ගන්න. දරුවා යන්නේ අධ්‍යාපනය ලබන්න ඉගෙන ගන්න. ගුරුවරයා ඉස්කෝලේට එන්නේ උගන්වන්න ළමයාව අධ්‍යාපනයේ පිහිටුවන්න. තුන් දෙනාගේම කාර්යභාරය වෙන්න. තුන් දෙනාගේම කාර්යභාරය මේ ප්‍රාර්ථනා තුන වෙන්න. හේතුව ප්‍රාර්ථනාවෙහි ඒක නැහැ. ඔබේ ඔළුව වල තියෙන්නේ ලොකු පුටුවක් හිමි, ලොකු පඩියක් එන, ලොකු නිලයක් ඇති, ලොකු බලයක් තියෙන, සහතික ගොඩක් තියෙන ළමෙක්. ඒක හොරා වුණාට කමක් නැහැ. මිනි මරුවා වුණාට කමක් නැහැ. සල්ලාලයා වුණාට කමක් නැහැ. ලොකු පුටුවක් ඕන. ලොකු පඩියක් ඕන. ලොකු බලයක් ඕන. ලොකු නිලයක් ඕන. සහතික ඕන. කඩදාසි පොළ. එහෙම අය කොච්චර ඉන්නවද පුතා? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව යයි කියා දශක ගණනාවක් මුළුල්ලේ අපි චූටි කාලේ ඉඳලා දැකපු පාර්ලිමේන්තුවේ එහෙම අය ඉන්නවද? රාජ්‍ය සේවයේ ඉන්නවද? සාමාන්‍ය පරිසරය ඇතුලේ එහෙම අය ඉන්නවාදයි නුවණින් බැලුවාම පේනවා. මේ අඩුපහඩු ගොඩාක් මම පෙන්නුවේ ඇයි දන්නවද? පින්නතුනි අපට වැරදිලා. අපි බුදුන් දැකලා නැහැ. අපි ධර්මයේ දැකලා නැහැ. අපි මහා සංඝරුවන දැකලා නැහැ. තුනුරුවන් නොදුටු අපි යන්නේ වැරදි පාරක කියලා පෙන්නන්නේ. යන පාර වැරදි නම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා පාර නිවැරදි කරන්න කියලා. නිවැරදි මගෙහි ගමන් කරන්න කිව්වා.
ඒ මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතුටු වෙන්න, සැප විඳින්න, පෝසත් වෙන්න, නිදහස් වෙන්න, නිවන් දකින්න වෙරදරන යම් කෙනෙක් වේද ඔහු යා යුතු මඟ ආර්ය මාර්ගය. ආර්ය අටඟි මඟ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. නොදන්නා දෙයට ඔට්ටු වෙවි දඟලන්නේ නැතුව මේ ධර්ම කාරණා එකින් එක මේ ලංකාවේ මිනිසුන්ට අපි හඳුන්වන්නේ මංගල සූත්‍රය කියනවා නම් ඇති. මංගල සූත්‍රයේ තියෙනවා චූටි පැටියෙක් මේ ලෝකයට බිහි වෙන චූටි පැටියාගේ ඉඳලා වයෝවෘද්ධ මිනිහා දක්වා පාරේ යදින යාචකයාගේ සිට රජමැදුලේ මහරජුරෝ දක්වා ගිහියාගේ සිට පැවිද්දා දක්වා මේ මානව ලෝකය මහා මංගල්‍යයක් කොට ජීවත් වෙන්නේ කෙසේද? කුමන මංගල්‍යයක් මත සතුටු වෙමින් සැප විඳින්මින් ගියත් ඒ සියලු සැප මත ඇත්තේ දුකක් බැවින් දුක් දුරු කිරීමේ වාග්ය ඔය මංගල සූත්‍රයේ තියෙනවා. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. ශෝකය දුක කනගාටුව නැති කිරීමෙන් මිනිහා ලබන උතුම් නිර්වාණය ලබන්න පුළුවන්ලු. අෂ්ට ලෝක ධර්මයේ ඉදිරියේ අකම්පිත හිත ඍජු ප්‍රතිපත්ති ගරුක පිරිසිදු භාවයක තබාගෙන ලොව දකින්නේ නම් ඒ තරම් වැදගත් විද්‍යාත්මක සූත්‍ර දේශනාවක්. නමුත් මෙවුන්දලා හිස් ලූලු අත දුවනවා. රාජ මහා විහාර හොයනවා, අසපු හොයනවා, ආරණ්‍ය සේනාසන හොයනවා, දක්ෂ යතිවර හාමුදුරුවෝ ඉන්න තැන් හොයනවා, සීලාදී ගුණ ඇති හාමුදුරුවෝ හොයනවා. එම් හොය යනවා. ලස්සන රූප තියෙන හාමුදුරුවෝ ඉන්න තැන් හොයනවා. සල්ලි ගොඩාක් තියෙන තැන් බලනවා. අපේ හාමුදුරුවෝ පොඩි එකෙක් මහාන කරන්න නම් සල්ලි ගොඩක් තියෙන තැනක් වෙන්න ඕනේ, නැත්නම් දෙන්නේ නැහැ. මේ වර්තමානයේ මේ මෙවුන්දලාගේ තියෙන උපාසකකම බෞද්ධකම තියෙන්නේ සල්ලි ගොඩක් තියෙන, යාන වාහන තියෙන, ඉඩකඩම් තියෙන, මහා දැනන්ත ගොඩනැගිලි තියෙන, AC කරපු කාමර තියෙන, නිතර රසමසවුලු වලින් යුතු සිව්පසය තියෙන, ඒ වගේ තැනක් තියෙනවා නම් මහාන කරන්න කැමති. ඒ හාමුදුරුවෝ ඒ වාගේ තැන්වල ඔබේ දරුවන්ව ගන්න කැමති නෑ. හාමුදුරුවන්ගේ අක්කගේ පුතා ගන්න බලන්න ඉන්න. තා පොඩි එකා හම්බෙලා නෑ. ඒක බඩේ ඉන්නේ. පන්සලේ ඉඳලා හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා මේ දේපොළ ටික අයිති වෙන්න අක්කගේ පුතාව මහාන කරන්න, අයියාගේ පුතාව මහාන කරන්න, අම්මගේ මිනිහගේ මල්ලිව මහාන කරන්න. එහෙම තමයි බලාගෙන ඉන්නේ. පරණ ගති තියෙන සංඝයා වහන්සේලාක් ඉන්නවා. ඔව්. එහෙනම් ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම ඍජු ප්‍රතිපත්ති ගරුක නම්‍යශීලී සීලාදී ගුණයන්හි පිහිටා
ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ උතුම් අමා දර්ශනයේ බලය උකහා ගනිමින් අවබෝධ කර ගනිමින් මේ ගමන් කරන ජීවන ගමන වෙනස් කොට නිවැරදි ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්නට ඔබට මට අපට සිහිය දක්ම නුවණ ආකල්පය පහළ වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්වතුනි මම මාතෘකා කරන්නට යෙදුනේ සූත්‍ර පිටකයෙන් උපුටා ග්‍රන්ථාරූඪ කරන ලද ධම්මපද පුස්තකයේ සහස්ස වර්ගයට අයිති ගාථා රත්නයක්. යෝ සහස්සං සහස්සේන සංගාමේ මා උදෑසන කියලා කියන්නේ මේ අපි දැන් ඉන්නේ උදෑසනක. හරියට අපිට සබාව ධර්මයාගේ ආශිර්වාදය 100ක්. මොකද අපි කවුරුත් ඉතුරු කරලා පස්වන සමාජ සත්කාර වැඩි සාර්ථක වුණා ඊට කෙරුවා. අපි අද කිරිමුත් ඉතුරු කරනවා තමයි දැන් ඊයේ පෙරේදා. මේ කවල පෙරේදා දවල් 12ට විතර වැස්සා එතන ග්‍රවුන්ඩ් එක තනිකර මඩ වුණා. අපිට දැන් අපි උණු චිත්තක් විකාරුණා ඇවිල්ලා රෑත් දැස්සනේ. රෑත් දැස්ස. අපි ටික ඔළුවත් එක්ක විකාරුණා වැඩේ කරගන්න බැරි වෙයි කියලා. ඉතින් අපි හැබැයි මේ හැම දෙයකටම පොල් ගෙඩිය එල්ලන්න අපි කමල්ලා යනවා අපේ ඉන්න ගුරුනාන්සා. ඉතින් මේ ඉස්සරහ පොල් එල්ලන්න මේ සල්ලි ගන්න වෙනවා. සල්ලි ගන්න අවදානම නිකන් ඊයේ මට රෑ නිකන් බඩේ නිින්ද යන්නේ ඊයේ පෙරේදයි. හැබැයි දැස්සුත් ඉවරයි. මොකද අපි ලක්ෂ ගාණක් වියදම් කරලා කරන වැඩේ. ට්‍රාන්ස්ෆර්ට ලක්ෂ ගාණක් ගියා. මෙතන බනටත් ලක්ෂයකට ආසන්න ගාණක් වියදම් වුණා. ඉතින් මේ වැස්සන ඔක්කොම ඉවරයිනේ. හැබැයි අනේ දෙයියන්ගේ කීදේ බැලි පිටුවක්වත් ආයෙත් වැටුනේ නෑ ඉන්නේ. ආගමහාමුදුරු වැඩියා ලස්සනට වැඩ වුණා. එහෙනම් අපි කරපු වැඩේ කොයි විදිහටද උනේ කියලා එන්න මේ විදිහට ටිකක් බලලා ඉන්න. අපි ඊට පස්සේ ටිකක් කතා කරමු. අපට තියෙන්න ඕන සම්මාදිට්ඨිය. හරි දේ හරි විදිහට දැකීමේ නුවණ. ආන්ගේ නුවණ ලබා දෙන්න තමයි මේ කඩාගෙන බිඳගෙන යන මහා සැඩපහරකට බඳින ලද පෞරා බැම්ම ආරක්ෂක වළල්ලක් හැටියට මායිලිය පෞර සංවිධානයේ මගින් මේ බිඳගෙන යන ආචාර විද්‍යාත්මක ලෝකය වටිනා හෙළ සංස්කෘතිය ජාතිකත්වය ආගමාලය බෞද්ධ දර්ශනය ආරක්ෂා කරලා මේ රටේ වත්මන් පරපුරටත් අනාගත පරපුරටත් සත් දැකීමක් යහපත් දර්ශනයක් යහපත් ජීවන ක්‍රමයක් සතුටින් දිවිගෙවන ශ්‍රී ලාංකීය පුරවැසියෝ ටිකක් කනන්න මේ ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මය සිදු කරනු ලබන්නේ. බණ අහන එක හරි අමාරු වැඩක්. ලේසි නෑ. ධර්මයේ ශ්‍රවණය කරන්න ආසාවක් තියෙන්න ඕන. ඒ ආසාව එන්නේ සද්ධාව තිබ්බොත් පමණයි. ඔන්න ඉතින් ආයිබෝන් මවුරු මිතුරු කැල පස්වන සමාජ සත්කාර වැඩසටහන හරි ලස්සනට වැඩේ ගෙවිගෙන යනවා. පේන ඇති දැන් ඔන්න පාර දිගටම ලයිට් ටික දැම්මා. ඒ වගේම සවුන්ඩ් ටිකත් හරි ඔක්කොම ටික දැන් හරි එන්න පෙන්නන්න ඕන කොහොමද ලස්සනට වැඩේ වෙන්නේ කියලා මේ වෙනුවෙන් ලොකු දායකත්වයක් දක්වන අපිට අපේ ගමේ ආදරණීය අම්මලා තාත්තලා වගේම මායිලි මහාවිද්‍යාලයේ වත්මන් ගරු විදුහල්පතිතුමන් වන ආර්.ඩී. දිසානායක ගුරු පියාණන් එතුමන්ගේ පූර්ණ ආශිර්වාදය අනුශාසනාව මේ හැම දෙයක්ම තියෙනවා මේ වැඩසටහන අපිට කරගෙන යන්න.
මෙතන මේ පලංචිය ගහලා තියෙන අපි මේ වැඩේ අද ලයිව් දෙනවා. එතකොට අපිට මේක වීඩියෝ එකක් ගන්න අපි ලොකු පුළුල් තිරයක් දාලා ඔක්කොටම හොඳටම බලන්න පුළුවන් විදිහට අපි අද වැඩේ කරනවා. හරි මේ අපේ ගරු සභාපතිතුමා ශාන්ත කුමාර මැතිතුමා අපේ ඉන්දිකයි අපේ මහත්මයා ගරු විදුහල්පතිතුමා තමයි මේ ඉන්නේ. ආර්.ඩී. දිසානායක මැතිතුමා ඇත්තටම මෙලික සතුටුයි ඔබතුමා මායිලේ මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා විදිහට පත්තුනා ඉන්නවා දකින්න. ඉතින් මොකද හිතන්නේ පවර මිතුරු කියලා ගැන? ගොඩක්ම ආඩම්බරයි ගොඩක්ම සන්තෝෂයි. සමාජිකයෝ ටිකක් ඉඳලා ලොකු වැඩක් කරනවා. ඒ ගැන තමයි ගොඩක්ම සන්තෝෂයි. අර ඔබතුමා මේ සභාපතිතුමා කිව්වා වගේ ගොඩාක් අය ඉන්නකොට ගොඩාක් අදහස් තියෙනවා. එතකොට එකක්වත් ක්‍රියාත්මක කරගන්න බෑ. ඉතින් කීප දෙනෙක් එකතු වෙලා ලොකු වැඩක් කරනවා. බොහොම ආඩම්බරයි මේ පෞර මිත්‍ර සංසදයේ මේ ප්‍රදේශයේ පැබලෙනවා. ඇත්තටම මේ ඔබතුමා මායිලේ මහාවිද්‍යාලයේ එනකොට ඉස්සරෝ මාවේ අපිට උගන්වන්නේ ගණිත ගුරුවරයා විදියට 2007 සර්. ඇත්තටම මතකයි ඒ දවස් අද වගේ. අද ඉතින් ඔබතුමාගෙන් අධ්‍යාපනය ලැබපු පිරිසක් විදියට පළාතේ ප්‍රදේශයේ බබලුනේ යමක් කරනවා ලොකු වැඩක් කරනවා. අතවරක් ඔන්න ඉතින් සුබ සන්ධ්‍යාවක් කියලා ඉතින් සියලුම දිනාට ප්‍රාර්ථනා කරනවා. උතුම් ලස්සන සුන්දර පින්බර වැඩ කටයුත්තක් පෞර මිතුරු කැල පස්වන සමාජ සත්කාරමය දානමය පින්කමක් තමයි අද පෞර මිතුරු කැල විසින් පස්වන සමාජ සත්කාර වැඩසටහන වශයෙන් මේ විදිහට සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මගේ ආදරණීය බැතිමතුනි බැතිමතියනි පෞර මිතුරු කැල පස්වන සමාජ සත්කාර ක්‍රියාන්විතිය මේ විදිහට දියත් කරන වෙලාවේ පෞර මිතුරු කැලට තනියම මේ වැඩේ කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට ගමේ ආදරණීය හිතවතුන්ගේ ආධාර උපකාර උදව්ව ලැබුණු නිසා තමයි පස්වන සමාජ සත්කාර ක්‍රියාන්විතිය මේ විදිහට හරි ලස්සනට සංවිධානය කරගන්න හැකියාව ලැබුණේ. කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් තව සුළු මොහොතකින් මාඑළිය මහා විද්‍යාල ක්‍රීඩා භූමිය තුල සුමధుර ධර්ම දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්නට දෙන්නටයි පෞර මිතුරු කැල සූදානම් වෙන්නේ. එළඹෙන්නට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට දින දෙක තුනක් තියෙනකොට අලුත් අවුරුදු තෑග්ගක් විදියටයි පෞර මිතුරු කැල මේ ධර්ම දානමය පින්කම ඔබට මේ විදිහට ශ්‍රවණය කරන්නට සමන්පත් තුලට සමීප කරන්නේ. පෞර මිතුරු කැල අපි මේ වැඩේ මේ විදිහට කරන බව අපේ Facebook ගිණුම හරහා වීඩියෝ එකක් මුලින්ම දාපු වෙලාවේ අපිට කුවේට් රටේ සිට කුමාරි මහත්මිය ශබ්ද පූජාව වෙනුවෙන් ගන්නට කියලා රුපියල් 5000ක මුදලක් වගේම ඇය මේ වෙනකොට අටපිරිකරවල් 14ක් පූජා කරලා තියෙනවා. මල්ලි මට 15 වෙනි අටපිරිකර ඔයාලගේ ධර්ම දානමය පින්කම වෙනුවෙන් පූජා කරන්න අවසර ලබා දෙන්න කියලා ඇය අපිට අටපිරිකරකුත් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඊශ්‍රායල් රටේ සේවය කරන සිසිර මහත්මයා ඉතාමත් ආදරෙන් යුතුව අපි සිහිපත් කරන්න ඕන. අපේ වීඩියෝ එක දැකලා මගේ account එකට රුපියල් 5000ක මුදලක් ඔහු බැල කරා. මල්ලි ඔයාලා කරන වැඩේ හරියට කෙලින් තිතට රහට කරනවා. ඒ හින්දා ඔයාලට උදව්වක් උපකාරයක් කරන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ කියලා රුපියල් 5000ක මුදලක් මගේ account එකට දැම්මා. මොකද අපි හතරවෙනි සමාජ සත්කාර වැඩසටහන විදියට අපේ ආදරණීය සහෝදරයා අශෝක දසනායක මැතිතුමන්ගේ සත්කම වෙනුවෙන් අපි නාට්‍යයක් කරලා ලක්ෂ 3ක මුදලක් ඔහුට ලබා දුන් වෙලාවේ අපිට මේ ආදරණීය හිතවතා සහ හිතවතිය මූල්‍යමය දායකත්වය දැක්වුවා. ඒ තියෙන විශ්වාසයට තමයි අද මේ විදිහටම අපිට ඔවුන්ගේ මූල්‍යමය දායකත්වය දැක්වුවේ. ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් ලිෂාන්ත මහත්මයා අපිට ප්‍රචාරක අනුග්‍රහය දක්වනු ලැබුවා. හෙට දිනේට තමයි යෙදෙන්නට નિયમિતව තිබෙන්නේ ඔහුගේ ආදරණීය පුතාගේ වර්ෂ පූර්ණ පින්කම. හරියටම මීට වසරකට කලින් අප හතරෙන් සමුගත් netum ආදරණීය පුංචි පුතාවත් අපි මෙහි මොහොතේ සිහි කරන්නේ ඔහුට අජරාමර නිවන් සුව අත් වෙන්නට කියන ඒකායන ප්‍රාර්ථනාවත් සමගින් ඒ වගේම අපේ නුවන් චාමර මහත්මයා අපට රුපියල් 10000ක මුදලක් ලබා දුන්නා මේ වැඩේ වෙනුවෙන් යොදවන්න කියලා. අපේ ආදරණීය පෞර මිතුරු කැල සංවිධානයේ ගරු ලේකම්තුමන් වන ටී.එම්. ධම්මික බණ්ඩාර මැතිතුමන් මේ වැඩසටහනට යොදවා ගන්නට කියලා රුපියල් 5000ක මුදලක් අපට මූල්‍යමය දායකත්වයේ වශයෙන් ලබා දුන්නා. ඒ වගේම පෞර මිතුරු කැල කරපු වැඩ දැකලා අහලා
අපි කතා කරපු වෙලාවේ ශ්‍රී ක්‍රිස්මල් පණ්ඩිතරත්න මැතිතුමන් රුපියල් 8000ක මුදලක් පෞර මිතුරු කැල වෙනුවෙන් අපිට ලබා දුන්නා. ඒ වගේම කමල් මහත්මයා පෞර මිතුරු කැලේ ආදරණීය හිතවතා කමල් මහත්මයා රුපියල් 5000ක මුදලක් අපිට ලබා දුන්නා වැඩසටහන වෙනුවෙන් යොදවන්නට කියලා. ඒ වගේම වීරගොල්ල ප්‍රදේශයේ නාලක මහත්මයා ආදරයෙන් යුතුවයි අප සිහිපත් කරන්නේ පුණ්‍යානුමෝදනාව එක්කාසු කරන්නේ රුපියල් 2000ක මුදලක් අපිට ලබා දුන්නා මේ වැඩසටහන වෙනුවෙන් යොදවන්නට ගන්නට කියලා. වීරගොල්ලේ සමන් මහත්මයාත් අපට රුපියල් 2000ක මූල්‍යමය දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම මායිලිය පාසල අසල අපේ සුනිල් මහත්මයා රුපියල් 1000ක මූල්‍යමය දායකත්වය අපිට ලබා දුන්නා. ඒ වගේම නිසුත වර්ජින් ඔයිල් ආයතනයේ අධිපතිතුමන් වන සුදේශ් මැතිතුමන් රුපියල් 5000ක මූල්‍යමය දායකත්වය වෙනදා මෙන්ම අද පෞර මිතුරු කැලට ඔහුගේ මිත්‍රත්වයේ දෑත දිගු කරමින් අපට ඔහු දායකත්වය ලබා දුන්නා. ඒ වගේම සුපුන් මහත්මයා රුපියල් 5000ක මූල්‍යමය දායකත්වයක් අපිට ලබා දෙන වෙලාවේ අපේ පෞර මිතුරු කැලෙහි මදුක ප්‍රසාද් කවුරුත් නම කියව පමණින් දන්න මදුක මහත්මයා රුපියල් 5000ක මුදලක් අපිට ලබා දුන්නා. ඒ වගේම අපේ වීඩියෝ එක දැකලා ශානිකා මහත්මිය මගේ account එකට රුපියල් 1000ක මුදලක් දාලා කිව්වා මල්ලි ඔයාලගේ වැඩ ඔයාලා හරියට කරනවා ඒ නිසා මේ රුපියල් 16 මුදල ඔයාලා මේ වැඩේට යොදවන්න කියලා. ඒ වගේම උමායා සැලුන් අධිපතිතුමිය ආශා මහත්මිය රුපියල් 2000ක මුදලක් අපිට ලබා දෙන වෙලාවේ රෝහණ මහත්මයා අපිට රුපියල් 1000ක මුදලක් ලබා දුන්නා. ඒ වගේම ජයනාල් ගුණතුංග මහත්මයා කරුණාවති මහත්මිය ඒඩි නිමල් මහත්මයා මොවුන් තිදෙනත් අපිට රුපියල් 1000 බැගින් මේ වැඩසටහනට යොදවන්නට කියලා විශාල මූල්‍යමය දායකත්වය ලබා දුන්නා. ඒ වගේම අපේ සාරා ආච්චි රුපියල් 500ක මූල්‍යමය දායකත්වය ලබා දෙන වෙලාවේ බන්දුල මල්ලිකා මහත්මියත් අපිට රුපියල් 500ක මූල්‍යමය දායකත්වය අපිට ලබා දුන්නා. ඒ වගේම අපේ ජුනන ටූර්ස් අධිපති තුෂාන් මදුශංක මැතිතුමා කවදත් පෞර මිතුරු කැල වෙනුවෙන් අපිට මූල්‍යමය දායකත්වය දක්වන ඔහු අද රුපියල් 15000ක මූල්‍යමය දායකත්වය ලබා දෙනවා මේ වැඩසටහන වෙනුවෙන් ගන්නට යොදවන්නට එකතු වෙන්නට කියලා. ඒ වගේම අකිල මහත්මයා රුපියල් 5000ක මූල්‍යමය දායකත්වය අපිට ලබා දුන්නා. ඒ වගේම අපිට දන්සල වෙනුවෙන් මූල්‍යමය දායකත්වය සහ ද්‍රව්‍යමය දායකත්වය ලබා දුන් හිතවතුන්ගේ නාම ලේඛනය අපි ඔබට තව සුළු මොහොතකින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි වඩා සතුටු වෙමින් එවනම් මේ උතුම් ධම්ම දේශනාව සඳහා මේ අවස්ථාවට පෞර මිතුරු කැල සංවිධානයේ ගරු සභාපතිතුමන් ලේකාන්තුමන් භාණ්ඩාගාරිකතුමන් අනුශාසකතුමන් වෙනුවෙන් වැඩමවදාළ කාලීන විචිත්‍ර ධර්මදේශක අපේ ගෞරවනීය කාගු සීනරාන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව මා හිතන්නේ ඔබට ආමුතුවෙන් පුන පුනා කතා කළ යුතු නැහැ. ඒ සඳහා අටුවා ටීකා ටිප්පණි අවශ්‍යත් නැහැ. මා හිතන්නේ තාමත්ම කාලීන විචිත්‍රව මුළු රට පුරාම ලෝකේ පුරාම දහම් දේශනා කරන ගෞරවනීය අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ හැමදෙනා වෙනුවෙන්ම ඉතා මෙසිතින් කාරුණිකව අපි පිළිගනිමින් එහෙමනම් ඔන්න ඒක තමයි ලස්සන ටික වැඩේ. ලස්සනයි කියන්නේ අට්ටම ගැම්මක් නේද තමයි. අතන අපිට කියන්නේ ඉරේ තලයක් නිදි නෑ, ඊයේ රාත් අපි නිදි නෑ. රාත් දෙකක් නිදි වර්ජිතයි. ඒ කියන්නේ බඩු ටික අස් කරලා ඔක්කොම කරලා ගවුම් දෙක ක්ලියර් කරලා ඔක්කොම මේකට අපි කරා. මායිලි මහාවිද්‍යාලයේ අපි විද්‍යාර්ථීන්ට දෙවි ස්තුතියි. අපේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ස්තුතියි. ඒ වගේම අපිට වචනකින් හරි උදව් සියලුම දෙනාට පුදුමවත් ස්තුතියි. ඒ වගේම අපි කියන්නේ ලොකු විශ්වාසයක් කියලා මේ ලොකු පිරිසක් අපිට මුදල් දුන්නා මේ වැඩේ කරන්න කියලා. අපිට අනේ අකටම මේ අයව වාර්තාව අපි කියක් කියලා තාම කියන්න වෙන්නේ නැහැ. මොකද මේ අද තාමත් කඩේ ගණන් ටික බේරුවේ අපි ගත්ත බඩුවල කඩේ ගණන් ටික බේරුවේ නැහැ. සාමාන්‍ය අතේ තියෙන මුදලුත් එක්ක බලනකොට රුපියල් 30000ක් 40000ක් අතර මුදල අපි අතේ මේ වෙනකොට ඉතුරු වෙලා තියෙනවා. කඩේට දෙන මුදලත් එක්කම සාමාන්‍ය රුපියල් 35000ක් 40000ක් අතර මුදල මේ වැඩෙන් අපිට අත ඉතිරියක් තියෙනවා. ඊළඟට අපි 6 වෙනි සමාජ සත්කාර වැඩ කරන්න ළඟ වෙනවා.
ප්‍රදේශයේ ඉන්න දුප්පත් පාසලක් හදන අපි රුපියල් ලක්ෂ 2ක විතර බඩු කීපයක් දෙන්න තමයි එන්නේ නැහැ. බලපොරු කියලා ඉන්නේ. කමල් ඇත්තටම අපි කමල් ඇවිත් හිතේ දුකින් ඉන්නේ මේ දවස්වල. අපි අගෝස්තු මාසයේ අපි මේ නාට්‍ය කරන්න හිටියේ. මේ පොඩි අරුන්ද ටිකක් තියෙනවා මේ කමල කියන්නේ විස්තරේ. අපේ මේ බඩු ප්‍රශ්නය නේද අපි බලමු. ඒ කියන්නේ මේ නව රජයේ විසින් පනවල් දෙන බඩු දෙනවා. ඒ කියන්නේ රාජ්‍ය සභාවට අය කරන බද්ද රුපියල් ඒක සාමාන්‍ය මුදලක් අය කරලා කරනවා නම් පමණයි අය කිරීමක් බද්දක් වෙයි. දැන් ඒක රුපියල් 1000 වෙලා තියෙනවා. ඔව් අපි කියන්නේ මේ විවිධ ප්‍රසංගයකට. ඔව් විවිධ ප්‍රසංගයකට කරන නාට්‍යයක් වාදුලිකයක් කරන. එතකොට සංගීත ප්‍රසංගයක නම් ටිකට් එකක් කඩලා කරනවා නම් කවරින් ෂෝ එකක් කරනවා නම් ඒකට ඒක පොඩි ගාණක් ඒත් අය කරේ. ඒ දැන් පොලිසිය 250ක් ගත්තා කොමිට් එකකට දැන් ඒක 2000 කරලා දෙනවා. පොලිස් නිලධාරියෙකුට 4800යි SI මහත්තයෙකුට ඊට පස්සේ පොස්තාපල් කෙනෙකුට සාජන් මහත්තයෙකුට 4200 වගේ මුදලක් සාමාන්‍ය ගත්තොත් රුපියල් 25000 විතර වැය වෙනවා. 5000ක් වගේ එක රැයකට යනවා. දැන් නාට්‍යයක් කරනවා කියන්නේ ඒක සාමාන්‍ය ගමේ තියෙන පන්සලක විහාරයක් හදන්න සමිතියට ආධාර පිණිස. දැන් අපි ගිය මාසේ කරා අපේ පිළිකාරෝගීකට ආධාර පිණිස. ඒ වගේ මොකක් හරි ගමේ තියෙන පොඩි වැඩක් කරගන්න තමයි ওই විදිහේ බිම්මට්ටමේ නාට්‍ය සංදර්ශනය ගමේ ඉන්න සංවිධායක විසින් සංවිධානය කරන්නේ. නැත්තම් මරණාධාර සමිතිය මුදල්තර කරගන්න. මුදල්තර කරගන්න. ඒ වගේ මොනවා රජයට බරක් නොදී ගමේ කට්ටිය වැඩක් කරගන්න කරන වැඩකට තමයි මේ වගේ දේවල් කරන්නේ. නැත්නම් මේ වගේ එකට ඔය වගේ දෙයක් වුණාම පහරක් අදිනවා. දැන් මෙතන අපේ 120 අපේ ඉස්කෝලේ මායි විද්‍යාලයේ ඒ සංවත්සරයට ලොකු දෙයක් කරන්න හැදුවා. අපි නමුත් ඒක කිරීම ආපහු බිඳ වැටුණානේ මේ ප්‍රශ්නෙත් එක්ක. එතකොට අපි දැන් දැනුවත් කරන්න පුළුවන් උපරිම තැන් වල දැනුවත් කරලා තියෙනවා. උත්සාහ කරනවා තව මේක මොකක් හරි වෙනසක් වෙයි කියලා විශ්වාස කරනවා. තව උත්සාහය අපි අත්හැරලත් නැහැ. උත්සාහය විශ්වාසය දෙකම තියාගෙන බලනවා මොනවයි කරගන්න. නේද? හරිද නේ? එහෙනම් යතර අප්‍රේල් මාසේ 25 වෙනිදා මායිලි මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය වෙන ඔයාලටත් අපි ආරාධනා කරලා එන්න මායිලි මහාවිද්‍යාල ක්‍රීඩා පොදුවේතර ඔබ වෙනුවෙන් ලස්සන සුන්දර විවිධ ප්‍රසංගයක් සංවිධානය කරනවා මායිලි මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ විසින්. එහෙනම් සමෝටම ජය වේවා ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.